සුබම සුබ දවසක් ඔබට. අපි අද කතා කරන්න හදන්නේ විශේෂිත සංකල්පයක්. මේ සංකල්පය කතා කරන්න ඇත්තටම මේ දෙන වෙලාව නම් බොහොම මදි. මේක හරිනම් කාට හරි පුළුවන් ඕනනම් මේ සංකල්පේ පැය 4:00-5ක විතර වර්ක්ෂොප් එකක් විදියට කරලා ඔබෙන් මුදලක් අය කරගන්න උනත් පුළුවන් සංකල්පයක්. මොකද ජීවිතේ වෙනස් කරන සංකල්පයක්. ඉෂ්ට දේවතා සංකල්පය. එහෙමත් නැත්නම් දේවතා සංකල්පය. ඔබට ආදරය කරන, ඔබට උදව් කරන්න පිහිට වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න දේවතාව කවුද කියලා හොයාගෙන ඒ කෙනාගෙන් ජීවිතේ ගොඩ යන්න, ජීවිතේ වැටිච්ච තැනකදී, දියුණුවට හයියක් අවශ්‍ය තැනකදී, කරදරයකදී, විපතකදී පිහිටක් ලබා ගන්න. උදව් උපකාර ගන්න ආකාරය තමයි පැහැදිලි කරන්නේ. ඉතින් මේ සංකල්පය ඇයි අපිට අවශ්‍ය වෙන්නේ? අපේ ජීවිතයේ එන සමහර කරදර ප්‍රශ්න වලදී සවිඥානිකව, ඒ කියන්නේ මේ අපිට මේ තියෙන දැනෙන මනසින් සවිඥානිකව අපිට විසඳුම් හොයාගන්න බැරි හැම අවස්ථාවකදීම අපි අපේ මනසේ සීමාවට එහා ගියපු විසඳුමක් හොයන එක මනුෂ්‍ය ස්වභාවය. දැන් උදාහරණයක් විදියට ගෙදර කෙනෙකුට ඩෙන්ගු හැදිලා. දැන් ප්ලේට්ලට් රේට් එක බැහැගෙන යනවා. දැන් ප්ලේට්ලට් ප්‍රමාණය තියෙන්න ඕන ප්‍රමාණයට වඩා දැන් සෑහෙන්න අඩු වෙගෙන යනවා. වෛද්‍යවරු Tamanට කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරලා එතනින් යම් මට්ටමකදී වෛද්‍යවරු නතර වෙනවා. මෙතනින් එහාට මේ ප්ලේට්ලට් වැඩි කරලා අවශ්‍ය සීමාව දක්වා හෝ ඊට උඩින් ගෙනියන්න ඇඟට යම් ප්‍රාණ ශක්තියක්, ජීව ශක්තියක් තියෙන්න ඕන. මේක කිසි කෙනෙකුට දෙන්න බෑ. සේලයින් එකක් ඔක්සිජන් එකක් දෙනවා වගේ මේ ප්‍රාණ ශක්තිය ඇඟට දෙන්න බෑ. ඔබේ ඕරා එක දුර්වල වෙච්ච වෙලාව, රෝගියාගේ ඕරා එක දුර්වල වෙච්ච වෙලාවක්. එතකොට මෙහෙම වෙලාවක ඊට වඩා බලවත් ඕරා එකක ශක්තිය මේ ඕරා එකට, මේ ප්ලේට්ලට් බැහැගෙන යන රෝගියාගේ ඕරා එකට ඇතුළු කරලා ඒ ශරීරය තුල තියෙන ජීව ගුණය, ප්‍රාණ ශක්තිය ඉහළ දාන්න ඕන. මේ වෙලාවේදී රෝගියාගේ සුවය පමණක් බලාපොරොත්තු වෙන බොහොම කාරුණික වෛද්‍යවරු, එහෙමත් නැත්නම් හෙදියෝ, රෝගියාගේ ඥාතීන්ට පැත්තකට කතා කරලා කියනවා අපෙන් කෙරෙන්න ඕන උපරිම දේ අපි කරලා තියෙන්නේ ඕගොල්ලොන්ගේ පැත්තෙන් ආගමානුකූලව කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ කරලා බලන්න කියලා. ඔන්න අපේ අර සවිඥානික මනසෙන් එහාට ගිහිල්ලා අපි විසඳුම් හොයන අවස්ථාවක්. දැන් ඔබට අවශ්‍ය සියලුම ජ්‍යොතිෂය කටයුතු විද්‍යාත්මක ක්‍රමවේදයන් යටතේ උසස්ම ප්‍රමිතියෙන් සිදු කර ගැනීම සඳහා පාරම්පරික වාස්තු ශිල්පී ජ්‍යොතිර්වේදී ආචාර්ය සම්පත් සුදර්ශන මහතා හමුවන්න. පැමිණ හමුවීම සහ ඔන්ලයින් සේවාව සඳහා 077 44 878 66 හෝ 077 161 91 අමතන්න. මෙන්න මේ වගේ ප්‍රබල මූල්‍ය ගැටලුවකට අපි මුහුණ දීලා තියෙන අවස්ථාවකදී අපිට පේන සීමාවෙන් වෙන කිසිම උදව්වක් ගන්න තැනක් නැහැ. එතනින් එහාට අපිට නොපෙනෙන සීමාවෙන් උදව්වක් කොහෙන් හෝ අවශ්‍ය වෙනවා. ඒ ගැටලුව निराකරණය කරගන්න. නීතිමය ගැටලුවක අපි පටලැවිච්ච වෙලාවක්. ඔන්න ඔබ දැන් නොකල වරදකට හෝ කල වරදකට වැරදිකරුවෙක් වෙලා තියෙන්නේ. ඔබට යම් සහනයක්, සැනසීමක්, දඬුවම් නොවිඳ සුරක්ෂිත වීමක අවශ්‍යතාවය පෙනෙන සීමාවේ ඔබට නැහැ. නොපෙනෙන සීමාවකින් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පුරුදු වෙලා තියෙනවා හුඟ කාලෙක ඉඳලා කරදරයකදී, ප්‍රශ්නයකදී, විපතකදී විවාහ ජීවිතයේ දෙදරා යෑමක්, විවාහ ජීවිතය සම්බන්ධ හිත් පීඩාවක් කලකිරීමක්, පෙනෙන සීමාවේ විසඳුම් නැහැ. කවුන්සලින් ගියත් වැඩක් නැහැ. කවුන්සලින් කරන තැනත් මරා ගන්නවා. කවුන්සලත් බය වෙලා පැත්තකට යනවා. අන්තිමේදී මොකද්ද වෙන්නේ? පෙනෙන සීමාවෙන් එහා අපි විසඳුමක් බලාපොරොත්තු වෙනවා. මේක සයන්ටිෆික්, මේක ස්වභාවිකයි. ප්‍රශ්නේ තියෙන්නේ අපි කොහෙන්ද මේ අඩුපාඩු ශක්තිය ගන්නෙ? මේ හැම දුර්වල වීමක්ම මූල්‍යමය වශයෙන්, ශාරීරික වශයෙන්, එහෙමත් නැත්නම් වෙනත් පාරිසරික වශයෙන් මේ හැම දුර්වල වීමකදී වෙන්නේ අපේ ඕරා එක, අපේ සිරුර වටේ තියෙන රශ්මි බලල්ලේ එනර්ජි එක බෝවිස් එකක 6500ට වඩා පහත වැටීමක්. මෙන්න මෙහෙම පහත වැටෙන මට්ටමකදී වෙනත් බලවත් ඕරා එකක ශක්තිය, අපිට වඩා බලවත් ඕරා එකක ආලෝකය අපේ ඕරා එකට වැටෙන අවස්ථාවේදී අපි නැවත ශක්තිමත් වෙනවා. අපිට නොපෙනෙන විසඳුම් අපි කරා ගලාගෙන එනවා. මේක ප්‍රත්‍යක්ෂ අද්දුටු තත්ත්වයක්. කොහොමද අපි පිහිට පතන්නේ? සමහරු අහනවා දෙවියෝ ඉන්නවද? 33 කෝටියක්
දෙවියෝ ඉන්නවලු මේවා පේන්නේ නැද්ද? 33 කෝටිය හැදෙන්නේ කොහොමද කියලා මම ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන සුපර්පොසිෂන් එතකොට මේ අවිනිශ්චිතතා නියම මේවයින් දවසක කියලා දෙන්නම්. මේක එකට වෙලාව නෙමෙයි. ඒක කියලා දෙන්න නම් හැබැයි සයන්ස් පිළිබඳ සාමාන්‍ය දැනීමක් තියෙන්න වෙයි. හැබැයි කොහොමද අපි දේවතාව ඉන්නවද නැද්ද කියන එක තහවුරු කරගන්නේ. හැබැයි අපි අපේ අනාදිමත් කාලෙක ඉඳලා බෞද්ධ දර්ශනයට අනුව අපි සෑම භික්ෂුන් වහන්සේ නමක්ම පිරිතක් අවසන් කළා, පාංශුකූලයක් අවසන් කළා, ධර්මදේශනාවක් අවසන් කළා. සජ්ජායනා කරනවා ආකාසට්ටාච බුම්මට්ටා. අහස්තලයේ ඉඳලා මේ බිම්මට්ටමට වෙනකම්. දේවා නාග මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. මේ අහසේ සිට බිම්මට්ටම දක්වා තියෙන මහා උසස් දේවතාවන්ට සහ නාගයින්ට මේ පින් අරගෙන මේ ශාසනය ආරක්ෂා කරන්න කියලා ආරාධනා කරනවා. ආයාචනා කරනවා. ආයාචනයක්. එතකොට ඒ වගේ අපි දන්නවා තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සජ්ජායනා කරන ධම්මචක්ක පවත්තන සූත්‍රය ඒ ලෝක ධාතු වලට එක ලෝක ධාතුවක දේවතාවෝ සාදුකාර දෙනව ඇහිලා අනිත් අය විමසනවා. ඊට පොඩ්ඩක් උඩින් තියෙන ලෝක ධාතුවකින් විමසනවා. ඒගොල්ලෝ සාදුකාර දෙනවා. මේ ආදී විදියට අපි ඔය රුවන්වැලි සෑය ගාවදී හැම තුන් සූත්‍රය සජ්ජායනා කළා ධම්මචක්ක පිරිත කියනකොට අපි මේ ලෝකදල ගණනාවක් පිළිබඳව සිහිපත් වෙනවා ධම්මචක්ක සූත්‍රයේ සජ්ජායනාවේදී. ඒ වගේම අපි අහලා තියෙනවා බෞද්ධ කතාවල බුදුන් වහන්සේ හමුවට ඇවිල්ලා සමහර දේවතාවු සංවාදයේ යෙදিলা තියෙනවා. ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. සමහර දේවතාවුන් වහන්සේලා කරපු සමහර සජ්ජායනාවල් බුදුදහමට අනුගත නිසා එකතු කරලා තියෙනවා දහමට. ආටානාටි වගේ අවස්ථා. සූත්‍ර. එතකොට මෙන්න මේ විදිහට බෞද්ධ දර්ශනය තුල දේවතා සංකල්පය තියෙනවා. ඒ වගේම Hindu දර්ශනය තුල කොහොමත් දේවතා සංකල්පය තියෙනවා. මේ බෞද්ධ අපිට විතරයි සැකයක් තියෙන්නේ පොඩි දෙවියෝ ඉන්නවද නැද්ද කියලා, දෙවියන්ගෙන් උදව් ගන්න පුළුවන්ද බැරිද කියලා. හැබැයි අනිකුත් හැම ආගමකම මොකද අපි බෞද්ධ දර්ශනයක් ආගමක් නෙමෙයි. හැබැයි අනිකුත් හැම ආගමකම දේවතා සංකල්පය දෙවියන්ගෙන් උදව් ගන්න විදිය පැහැදිලි කරලා දෙනවා. ඉතින් ජ්‍යොතිෂයට අනුව දේවතා සංකල්පයේ පියවර කීපයකට බෙදෙනවා. ඒ තමයි ඉෂ්ට දේවතාව, ඥාති දේවතාව, ආත්මපාලක දේවතාව, ගුරු දේවතාව සහ ධර්ම දේවතාව කියලා දේවතා සංකල්ප පහක් තියෙනවා. මේ පහම අපි පුද්ගලයෙකුට දැන් ඔබ ගත්තාම ඔබට මේ ආකාර පහම තියෙනවා ඔබට. ඒ කියන්නේ සංසාරේ පුරුදු තියෙනවනේ. මේ පුරුදුනේ සංසාරේ දිග්ගස්සන්නේ. ඉතින් මේ පුරුදු අපේ ජීවිතේ දේවතා සංකල්පයටත් ඇවිල්ලා තියෙනවා. සසර අනන්ත කාලයක් තිස්සේ අපි පුරුදු කරගත්තු, උදව් ගන්න පුරුදු කරගත්තු, උදව් අරගෙන අපි පින් දුන්නු. උදව් අරගෙන අපි පුද පූජා පවත්වපු සමහර දේවතාවන්ගේ හුරුව තියෙනවා අපිට. මෙන්න මේගොල්ලෝ තමයි අපි ඉෂ්ට දේවතාවෝ කියන්නේ. ඔය අතරේ තව විශේෂ දෙයක් වෙනවා. ඒ තමයි සංසාරිකව අපේ පෙර භවවල මව් දෙමව්පියන්, නෑහෑදෑයින්, සැමියා බිරිඳ, සහෝදර සහෝදරියෝ අපිට හුඟක් ආදරෙන් බැඳීමෙන් ඒගොල්ලෝ මැරිලා පින් කරපු නිසා උසස් තැනකට ගිහිල්ලා ඒ භවයේ ඉඳගෙන මේ අය හොයනෝ කෝ අපේ ඥාතියා කොහෙද ඉන්නේ, අනේ අපිට උදව් කරන්න ඕන කියලා අපිව හොයන අවස්ථාවක් තියෙනවා. ඥාති දේවතා සංකල්පේ. මෙන්න මේ ඥාතියට අපිව පේන්නේ නැහැ සමහර වෙලාවට. මොකද ඒ තරමට මොකද දෙවියන්ට අපිව පේන්නේත් දෙවියන්ගේ ස්වરૂපය වෙන්නේත් ඕරායක. මේ අපි භෞතික ලෝකය ග්‍රහණය කරගන්න නෙමේ අතපය ඇඟිලි සම්මස්නහර මේවා ඇට පටවි හැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ අපේ විශ්වයත් එක්ක අපි ගනුදෙනු කරන ස්වરૂපය තමයි ශක්ති ස්වરૂපය, ඕරා ස්වરૂපය. සමහර අවස්ථාවල් වලදී අපේ අභ්‍යන්තරයේ අපිරිසිදු වෙන අවස්ථාවල් වලදී අපලයක් දැඩිව ඇවිල්ලා අපේ ඕරා එකේ වර්ණය අඩු කරන අවස්ථාවල් වලදී දෙවියන්ටත් අපිව පේන්නේ නැතිව යනවා. අන්න ඒක තමයි 33 කෝටියක් හිටියත් අපිව බලන්නේ නැහැ කියන එකට හේතුව ඔන්න ඕක තමයි. අපේ අභ්‍යන්තරයේ කිලිටි නම්, අභ්‍යන්තරයේ අපවිත්‍ර නම් අපි දෙවියන් හොයන්නේ දෙවියන් සංසාර පුරුද්දක් වශයෙන් පින්දහම් කරන්න නෙමෙයි. අපේ නැට්ටටම හිර වුණාම නම් අපි දෙවියෝ හොයාගෙන දුවන්නේ. එහෙම අවස්ථාවල් වලදී දෙවියන්ට
අපිට පිහිට වෙන්න කියලා එහෙම විශේෂ අවශ්‍යතාවයක් නැහැ. ඔබ දන්නවනේ සාමාන්‍යයෙන් අපේ රටේ ධනවතුන් ඉන්නවනේ. ධම්මික පෙර මහත්තයා ඔය ආදී විදියට මේ අපි කියනවා මේ මෙච්චර මේ රටේ ධනවතුන් ඉන්නවා. අනේ අපිට මේ අපි දිලිඳු බවින් ඉන්නවා අපිට උදව්වක් කරන්න නැහැ නේ කියලා අපිට කියන්න අයිතියක් නැහැ. මොකද එහෙම මේ මිනිස්සුන්ට එහෙම බලන්න අවශ්‍යතාවයක් නැහැ. මිනිස්සු දුක් මහන්සියෙන් ව්‍යාපාර කරලා යම් ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ අයට අපි යම් උදව්වක් කරලා ඒ අයගේ ගමනේදී අපි යම් සම්දිස්ථානයක් වුණොත් එහෙම අන්න ඒ ශක්ති හුවමාරුව අපිට හයියක් වෙනවා. මේ වගේ තමයි දේවතා සංකල්පය. ඉතින් ඔබට අනන්‍ය වෙච්ච ඉෂ්ට දේවතාව හොයාගන්නේ කොහොමද? ඒ ඉෂ්ට දේවතාවා හොයාගෙන පිහිට ගන්නේ කොහොමද? මම මේකේ අගට ඉෂ්ට දේවතාව හොයන්න පුළුවන් ඉෂ්ට දේවතා කැල්කියුලේටර් එකකුත් ඉදිරිපත් කරනවා. හැබැයි ඒක ටිකක් ප්‍රායෝගික ගතිය මදි. මොකද දැන් වැඩසටහනේ ඉන්න ඔබ සමහර විට රෝමානු කතෝලික වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ බෞද්ධ වෙන්න පුළුවන්. ඔබ හැබැයි මේක හැදිලා තියෙන්නේ Hindu අය ඔවුන්ගේ යම් යම් කලාපවල ඉන්න ඔවුන්ට කුල දේවතාව කියලා කෙනෙක්. සමහර වෙලාවට මේ ඉෂ්ට දේවතා කැල්කියුලේටර් එකෙන් කුල දේවතාව තමයි නියෝජනය වෙන්නේ. Hindu දහමට අනුව ඒ දේවතාවුත් පෙන්වන අවස්ථා තියෙනවා. ඒක නිසා මේ කැල්කියුලේටරේ යම් ප්‍රමාණයකට විතරයි සාර්ථක. හැබැයි ඔබේ ජ්‍යොතිෂයට අනුකූලව ඔබේ ජන්මපත්‍රයේ ආත්මකාරක ග්‍රහය ඔබ උපදින අවස්ථාවේදී වැඩිම අංශක ප්‍රමාණයක් ගියපු ග්‍රහයා ආත්මකාරක ග්‍රහයා නවාංශකයේ ඉන්න ස්ථානයේ පොසිෂන් එක අනුව මේ දේවතා සංකල්ප ගොඩාක් හොයන්න පුළුවන්. ඉෂ්ට දේවතාව, එතකොට ආත්මපාලක දේවතාව, ගුරු දේවතාව, ධර්ම දේවතාව මේ අය හොයාගන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට ඔබ හදවතින්ම මේ ජීවිතේදී යම් බැඳිච්ච දේවතාවෙක් ඉන්නවා. මම ඝන දෙවියන්ට ආදරෙයි, ඔබ කතරගම දෙවියන්ට ආදරෙයි. එතකොට ඔය වගේ අපිට සංසාරේ අපිට දැනෙන ෆීල් වෙන දෙවි කෙනෙක් ඉන්නවා. මේ කෙනාගෙනුත් පිහිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ දේවතා සංකල්පයේ මෙච්චරටම පුළුල් ගැටලුවක් තියෙන්නේ ඇයි හැමෝටම දෙවියෝ එකම විදියට පිහිට වෙන්නේ නැත්තේ? මං කිව්වා කලින් නැවතත් කියන්න ඕන දෙවි කෙනෙකුගෙන් පිහිටක් උදව්වක් උපකාරයක් ලබන්න නම් අපි හරියට නිකන් ගෙදර තියෙන වොෂින් මැෂින් එකෙන් රෙදි ටිකක් සෝද ගන්නවා. ඒක හොදගෙන ඉවරලා මැෂින් එක ඔෆ් කරලා දානවා. එහෙමත් නැත්නම් ගෙදර අයන් එකෙන් රෙදි අයන් කරගන්නවා. ප්ලග් කරා අයන් කරගත්තා. අපි පැත්තකට ගියා අයන් එක ඔෆ් කරලා බිත්තියනොත් ප්ලග් එක ගැලෙව්වා. මොකද හදිස්සියේ මේක රත් වුණොත් කියලා. එහෙම කරනවා වගේ මේ දෙවියන්ගෙන් උදව් ගන්න එක එහෙම කරන්න බෑ. මේ දේවතා සංකල්පය යම් ක්‍රමවත්ව පුරුදු කළ යුතුයි. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එකත් අපි පොඩ්ඩක් බලමු. මම අර කිව්වා මේ පුංචි සීමා සහිත කාලය ඇත්තටම මදි දේවතා සංකල්පය තවත් අවස්ථාවකදී කතා කරන්න. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේ ඔය ඉෂ්ට දේවතා කැල්කියුලේටර් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. දැන් ඔන්න මම පෙන්නනවා ස්ක්‍රීන් ෂොට්ස් වලින්. ස්ක්‍රීන් රෙකෝඩින් එකකින් ඒක පෙන්වන්නේ. පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මං ඔබට දෙන මේ දැනුම් පද්ධතිය මම නොමිලේ දෙන්නේ. මේ දේවතා සංකල්පයට අන්තර්ගත බොහෝ කරුණු පැය 4ක 5ක වර්ක්ෂොප් එකක් විදියට හදලා මුදලක් අය කරගෙන BMICH එකේ මේක කරන්න පුළුවන් මට්ටමේ ලොකු ප්‍රොජෙක්ට් එකක් මේක. ඒත් මම හදවතින්ම ඔබට මේ සංකල්පය දෙනවා. තව වීඩියෝ එකකින් දේවතා සංකල්පේ දෙවියන්ගෙන් පිහිට ගන්න ආකාර ටික කියලා දෙනවා. මේ හැමදේම වෙනුවෙන් ඔබෙන් මම එක සත්කාරයක් බලාපොරොත්තු වෙනවා. ජීවිත කාලේ එකවරක් පමණක් කරන්න පුළුවන් බටන් එකක් ක්ලික් කරන එක, ඔය subscribe බටන් එක. ඒක කරලා ඒ සත්කාරය මට ලබා දෙන්න. අනිත් කාරණාව තමයි මම මේ වගේ දෙවනි ඉෂ්ට දේවතාවගෙන් පිහිට ගන්න ආකාරය ඔබට අපල කාලෙකදී කොහොමද පිහිට ගන්නේ, ව්‍යාපාර දියුණුවට කොහොමද පිහිට ගන්නේ, මේ ආදී විදියට අලුතෙන් කරන හැම වීඩියෝ එකක්ම නැවත ඔබට දැනුම් දෙන්න ඇලර්ට් එකක් එන්න ඔය බෙල් අයිකන් එකේ බෙල් අයිකන් එක හොයාගෙන ඒක ක්ලික් කරලා ඒ කටයුත්ත සත්කාරයක් විදියට කරන්න. ඉතින් එහෙමනම් අපි බලමු ඉෂ්ට දේවතා කැල්කියුලේටර් එකෙන් කොහොමද දල වශයෙන් ඔබේ ඉෂ්ට දේවතා හොයාගන්නේ කියලා. හැබැයි ජ්‍යොතිර්විද්‍යානුකූලව මේ සංකල්පය ඔබට හොඳට ගැලපෙන විදියට හොයලා දෙන්න පුළුවන්. දැන් ඔබට අවශ්‍ය සියලුම ජ්‍යෝතිෂ්‍ය කටයුතු විද්‍යාත්මක ක්‍රමවේදයන් යටතේ උසස්ම ප්‍රමිතීන් සිදු කර ගැනීම සඳහා
පාරම්පරික වාස්තු ශිල්පී ජෝතිර්වේදී ආචාර්ය සම්පත් සුදර්ශන මහතා හමුවන්න. පැමිණ හමුවීම සහ ඔන්ලයින් සේවාව සඳහා 077 44 878 66 හෝ 077 161 91 අමතන්න. මුලින්ම අපි Google එකට ගිහිල්ලා අපි ටයිප් කරනවා ඉෂ්ට දේවතා කැල්කියුලේටර් කියලා. ඔන්ලයින් ඉෂ්ට දේවතා කැල්කියුලේටර් ඔන්ලයින් ගත්තාම මෙන්න මේ පෙන්නන ඇස්ට්‍රෝ සේජ් කියන ඉෂ්ට දේවතා කැල්කියුලේටර් එක හරි පැහැදිලි යම් ප්‍රමාණයකට හෝ මම කිව්වා මේකේ ඇස්ට්‍රෝ සේජ් කියන ඉෂ්ට දේවතා කැල්කියුලේටර් එක හුඟක් පැහැදිලි යම් ප්‍රමාණයකට මම කිව්වා මේකේ යම් අඩුපාඩු තියෙනවා කියලා අපි ඒක නිවැරදි කරගන්න ආකාරය බලමු. X කියලා පුද්ගලයෙක් අපි නම ඇතුළත් කරා පිරිමි කෙනෙක්. අපි හිතමු එයා ඉපදිලා තියෙන්නේ 1983 7 වෙනි මාසේ 12 වෙනිදා. උදාහරණයක් අපි හිතමු මෙයා ඉපදිලා තියෙන්නේ දවල් 1:20. එතකොට පැය 24 ක්‍රමයට නම් අපි දාන්න වෙන්නේ 13:20ට. මෙහෙම දැම්මහම අපිට ඉල්ලනවා බර්ත් ප්ලේස් එක. අපි නිකන් උදාහරණයක් විදිහට අපි දාමු කොලම්බෝ වෙස්ටර්න් ප්‍රොවින්ස්. කොලම්බෝ වෙස්ටර්න් දැම්මා. සබ්මිට් කරාට පස්සේ මේ කියන කෙනාගේ ඉෂ්ට දේවතාව කවුද කියලා ඔන්න අපිට පෙන්නනවා. එතකොට මේක පෙන්නන විදිහට එයාට අයිති ඉෂ්ට දේවතාව ඒ උපන්දිනයේ වෙලාව ස්ථානය අනුව රාම දෙවියන් සහ ශිව දෙවියන්. හරි මේක පෙන්නනවා. එතකොට අපි පොඩ්ඩක් ගිහිල්ලා බැලුවහම පහලට මේකේ විස්තර පෙන්නනවා. ඉෂ්ට දේවතා ලෝඩ් රාම කියන්නේ කවුද? එයාගේ ගැන විස්තර තියෙනවා. එයාගේ තියෙන ස්වරූප විෂ්ණු බ්ලෙසිං එක ගැන පෙන්නනවා. ඊළඟට කොහොමද එයා වන්දනා කරන්නේ මොන දවස්වලද? පුර පක්ෂද අවපක්ෂද මේ ශුක්ල කියන පක්ෂ අනුව ඊළඟට කළ යුතු වන්දනා ක්‍රම මොනවා හරි ශ්‍රී රාම මන්ත්‍රයක් තියෙනවා නම් ඔන්න ඔය විදිහට පෙන්වනවා. ඊළඟට ඒ වගේම ලෝඩ් ශිව. දැන් මෙතනදී අපිට ශිව දෙවියන් හුරුයි. හැබැයි අපිට රාම දෙවියන් යම් ප්‍රමාණයකට නොහුරු වෙලා තියෙනවා. මේ හේතුව මේ ඉෂ්ට දේවතා කැල්කියුලේටර් එක හැදිලා තියෙන්නේ ඒ ಭಾರತයේ එක එක ප්‍රාන්තවලට එහෙමත් නැත්නම් දකුණු ඉන්දියාවට වෙනම උතුරු ඉන්දියාවේ ඒ අයගේ අනන්‍යතාවය අනුව සමහර විට අපිට හුරු පුරුදු කතරගම දෙවියෝ, ඝන දෙවියෝ, පත්තිනි මෑණියෝ, ගම්බාර දෙවියෝ හැම මේකේ පෙන්වන්නේ නැහැ. අපිට පුළුවන් මේක බලලා දල අදහසක් ගන්න. හැබැයි ඔබේ නියම ඉෂ්ට දේවතාව හොයාගන්න පුළුවන් ඔබේ කේන්දරේ ආත්මකාරක ග්‍රහයා සිටින තැන අනුව ඔබේ ඉෂ්ට දේවතාව, ඥාති දේවතාව, ආත්මපාලක දේවතාව, ධර්ම දේවතාව සහ ගුරු දේවතාව කියන පස්වැදෑරුම් ආකාරයේ ඒ අය කවුද කියලා හොයාගන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ කාර්යභාරයන් මොනවද? ඒගොල්ලොන්ගෙන් පිළිහිට ගන්නේ කොහොමද කියන එක අපි ඉදිරියේදී කතා කරමු. දැන් උදාහරණයක් විදියට රෝමානු කතෝලික කෙනෙක් වුණොත් එහෙම මේ කියන දේවතා කොටස් නෙමෙයිනේ. එක්කෝ සෙන්ට් ඇන්තනිස් වෙන්න පුළුවන්, මදර් මේරි වෙන්න පුළුවන්, සෙබස්තියන් වෙන්න පුළුවන්. ඔය විදියට ඔබට අනන්‍ය වූ ඉෂ්ට දේවතාව සොයා ගැනීමේදී ඔබ ජ්‍යොතිෂයේ පිහිට පැතිය යුතු වෙනවා. හරි. එහෙමනම් ඔන්න ඉෂ්ට දේවතා කැල්කියුලේටරේ බලන විදියත් ඉගෙන ගත්තා. දේවතා සංකල්පය ගැන තවත් වටිනා විස්තර ගොඩක් එක්ක සම්බන්ධ වෙමු. දෙවියන්ගෙන් කොහොමද පිහිට ගන්න පුළුවන්, දෙවියන්ගෙන් උදව් ගන්න පුළුවන් කොහොමද කියලා තව දුරටත් මම එක්ස්පීරියන්ස් කරපු කරුණු එක්ක. එහෙමනම් තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, සුබම සුබ දවසක්.